හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඔයාලව අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට ඔයාලගේ මුහුණ ලස්සනට තියාගන්න හැමදාම තරුණව තියාගන්න පුංචි ටිප් එකක් කියලා දෙන්න තමයි ආවේ. මේක පුංචි ටිප් එකක් වුණාට මේක හරියම වටින ටිප් එකක්. මම මේක විශේෂයෙන්ම මගේ මුහුණට කරන දෙයක්. අවුවට ගිහිල්ලා ආවහම එතකොට මූණේ මේ විදිහට කුරුලෑ ආවහම මේ වගේ වෙලාවල් වලදී මම මේ ටිප් එක මටම අනුගමනය කරන එකක්. ඉතින් අද මම ඒක ඔයාලත් එක්ක බෙදාගන්න තමයි ආවේ. ඉතින් මේකත් අයිස් කියුබ් සත්කාරයට හා සමාන සත්කාරයක්. නමුත් මේක මම නැචරල් දෙයකින් තමයි කරන්නේ. ඉතින් ඒකින් ඔයාලගේ හොඳ බ්ලඩ් සර්කියුලේෂන් එකක් එනවා. ඔයාලට කුරුලෑ ප්‍රශ්නයක් තියෙනවා නම් කුරුලෑ උඩ උනත් ඔයාලට මේකෙන් මසාජ් කරන්න පුළුවන්. ඇස් යට කළු වෙන එක, ඇස් වලට අයිදිමෙන එක, මුහුණ රැලි වැටෙන එක මේ හැම දෙයකටම මේක හොඳයි. විශේෂයෙන්ම ලොකු ෆ්‍රෙෂ් එකක් එනවා මේකට. ඉතින් මුහුණ මසාජ් කරන්න ගුවාෂ වගේ මසාජ් ටූල්ස් අපි භාවිතා කරනවානේ. මේකත් මසාජ් ටූල් එකක් වගේ තමයි. නමුත් ගුවාෂ වගේ දෙයකින් මසාජ් කරනකොට මසාජ් ටූල්ස් වලින් මසාජ් කරනකොට අපිට කුරුලෑ උඩ එහෙම මසාජ් කරන්න බෑ. නමුත් මේකෙන් අපිට කුරුලෑ උඩ ගෙඩි තියනවා නම් ඒව උඩ උනත් ප්‍රශ්නයක් නැතුව මසාජ් කරන්න පුළුවන්. මොකද මේක නැචරල් දෙයක් හින්දා. ඉතින් වැඩිපුර කතා කරන්නේ නැතුව මම යනවා ඔයාලට මම මොකද්ද මේ කරන්න යන්නේ කියලා පෙන්නන්න. ඉතින් මෙන්න මේකෙන් තමයි මම අද මසාජ් කරන්න යන්නේ. ඉතින් මම මේකට ගත්තේ මෙන්න මේ කොළපාට කියුකම්බ එක. මේකට ගර්කින්ස් කියලාත් කියනවා. ඉතින් ඔයාලට සම්පූර්ණ ගර්කින් එකක් අරගෙන ඒක දෙකට කපලා භාවිතයට ගන්නත් පුළුවන්. නැත්තම් දෙපැත්තෙන් කෑලි දෙකක් මේ විදිහට වෙන් කරලා කපා ගන්නත් පුළුවන්. මොකද හැන්ඩල් එකක් වගේ අල්ලන ප්‍රමාණයකට තිබ්බහම හොඳටම ඇති. ඉතින් මේ හැඩයට තමයි ඔයගොල්ලෝ කපා ගන්න ඕනි. ඒ විදිහට කපාගෙන මේ වගේ වහන්න පුළුවන් බොක්ස් එකක දාලා තමයි මේක ෆ්‍රීසර් කරගන්න ඕනි. නැත්තම් මේකට බැක්ටීරියා ආසාදන වගේ වෙන්න පුළුවන් හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ විදිහට කෑලි එකක් වෙන් කරගෙන මේ විදිහට හැඩයට කපාගෙන මේ වගේ බොක්ස් එකක දාලා දවසක් වගේ මේක ෆ්‍රීසර් කරපුවාම හොඳටම ඇති. කියුකම්බ කියන්නේ මේක ගර්කින් එක. ගර්කින් දෙකකින් තමයි මම අද මසාජ් කරන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මේක මම ෆීසර් කරලා තියෙන්නේ. මේක මේ විදිහට කපා ගන්න ඕනේ. මොකද මේ විදිහට කපා ගත්තට පස්සේ තමයි ඔයගලන්ට මේක හොඳට මේ ඇස් වටා මේ වගේ තැන්වල හැමතැනකම හොඳට මසාජ් කරගන්න පුළුවන් වෙන්නේ. පේනවා ඇති මෙන්න මේ හරියට එහෙම හොඳට මසාජ් කරන්න පුළුවන් මේ ටිකේ. එතකොට මේ ලයින් වල මේ වගේ තැන්වල ඇත්තටම මේකෙන් මසාජ් කරනකොට මූණට මාර ෆ්‍රෙෂ් එකක් තියෙනවා. මේක ෆ්‍රීසර් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වගේ කන්ටේනර් එකකට දාලා මේක ෆ්‍රීසර් කරන්න. නැත්නම් මේක මොන හරි දෙයකින් වහලා අනිවාර්යයෙන්ම ෆ්‍රීසර් කරන්න ඕනේ. නැත්නම් ෆ්‍රීසර් එකේ තියෙන අනිත් දේවල් එක්ක මේකට විස බීජ වගේ එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක දානකොට ඔයගොල්ලෝ මොකක් හරි කන්ටේනර් එකක දාලා තමයි මේක ෆ්‍රීසර් කරගන්න ඕනි. ඊට අමතරව ඔයාලට මේක අල්ලන්න අමාරු නම් ටිෂු එකක් ආදරෙන් මේක අල්ලන්න පුළුවන්. විශේෂයෙන්ම මේක හොඳයි අවුවට ගිහිල්ලා ආවහම වගේ වෙලාවල් වලදී මූණට මේ වගේ කුරුලෑ ආපු වෙලාවල් වලදී ඔයගලන්ට මේක කරන්න පුළුවන්. මාරම ෆ්‍රෙෂ් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි හොඳට බ්ලඩ් සර්කියුලේෂන් එකක් වෙනවා. ඇස්සට කළු වෙන එක, ඇස් වටා ඉදිමෙන ඒවා මේ හැම දෙයක්ම නැති කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි කපා ගන්න ඕනේ. කපා ගන්නෙද්දි මොකද එතකොට ඕන විදිහකට මූණ හැමතැනම මේක හරියට අරගෙන යන්න පුළුවන්. හොඳට මසාජ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට විනාඩි 30ක් වගේ මේක මසාජ් කරන්න. එතකොට තමයි ලොකු ෆ්‍රෙෂ් එකක් මූණට එන්නේ. හොඳට බ්ලඩ් සර්කියුලේෂන් එකක් ඇති වෙන්නේ. ගුවාෂ වලිනුත් අපි කරන්නේ මේ විදිහට මසාජ් කරන එක. නමුත් ගුවාෂ එකෙන් අපි මොන හරි එක්ක ඔයිල් එකක් හරි මොන හරි ගාලා තමයි මසාජ් කරන්න ඕනේ. ඉතින් මේකෙන් එහෙම නෑ. මේ කියුකම්බම මූණට ගොඩාක් ෆ්‍රෙෂ් එකක් දෙනවා. කැලල් කුරුලෑ පවා නැති කරගන්න පුළුවන් ඕගලන්ට. මසාජ් කරනකොට අනිවාර්යෙන් මේව රවුම් අතට එතකොට මෙහෙම උඩට ඒ වගේ හොඳට මසාජ් කරගන්න. 10 ලක මේ විදිහට මම කියපු විදිහට කපාගත්ත එකේ වාසිය තමයි ඒ වගේ ඔයාලට ඕනේ තැනකට මේක මසාජ් කරගෙන යන්න පුළුවන්.
ඇස් වහලා ඇස් යටනත් ඔයගලන්ට මසාජ් කරගන්න පුළුවන් මේකෙන් මේ විදිහට. මම ඇස්සට මසාජ් කරන්න යන්නේ නැහැ. මොකද මම කරොත් මට වීඩියෝ එක කරගන්න අමාරුයි. ඒ ඔයාලට මේ විදිහට ඇස්සුර තියලා මෙහෙම මසාජ් කරගන්න පුළුවන්. ඇස් යට හොඳට මසාජ් කරන්න. මේ ගර්කින් එක වෙනුවට ඔයාලට සුදු පාට කියුකම්බ් එකත් මේ වගේ පෙති කපලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේකට තක්කාලි පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අලපෙති පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය වර්ග ටික ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තක්කාලි වගේ දෙයක් ෆේස් එක කරලා අරන් පාවිච්චි කරනවා කියන්නේ මූණට ලොකු එළියකුත් ගන්න පුළුවන්. විටමින් C නිසා මූණට හොඳ එළියක් එනවා. මූණ සුදු වෙනවා. ඉතින් තක්කාලි වලින් කරනවා නම් තක්කාලි ගෙඩියක් දෙකට කපලා ඒකත් ඔයාලට ෆීස කරලා ඊට පස්සේ දවසක් වගේ ෆීසර් එකේ තියලා ඊට පස්සේ ඒකෙන් පුළුවන් මේ විදිහට මසාජ් කරන්න. ඒකෙන් ඉතින් මූණ සුදු වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම විටමින් C තියෙන හන්දා. ඉතින් විටමින් C වලින් හැම පැහැපත් කරන හන්දා සුදු වෙනුනොත් ඔයාලට මේ වගේ සත්කාරයක් කරගන්න පුළුවන් තක්කාලි වලින්. අලපෙති උනත් එහෙමයි. ඉතින් ඔයාලට හැමදාම දාලා තියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අල ගෙඩියක් විතර පෙති කපලා ෆීසර් කරලා තියන්න පුළුවන්. බෑග් එකකට දාලා අවශ්‍ය වෙලාවට ඒක අරගෙන මූණට ඇප්ලයි කරන්න පුළුවන්. එක දවසක මේක කරනවා, තව දවසක තක්කාලි වලින් කරනවා, තව දවසක අල වලින් කරනවා. ඉතින් ওই විදිහට ඔයාලට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මේක ඉතාමත් සාර්ථක සත්කාරයක්. විශේෂයෙන්ම කුරුලෑ තියෙන දවස් වලට ඔයාලට මේක කරන්න පුළුවන්. මොකද මම මේක මගේ ලොකු කුරුලෑවක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ගොඩාක් කැක්කුම තිබ්බා. ඒත් දැන් එහෙම කිසිම කැක්කුමක් එන්නේ නැහැ. ඉතින් මේක කරලා බලන්න ලොකු ෆ්‍රෙෂ් එකක් එනවා. ඔයාලගේ ඇස් වලට මූණට ලොකු ෆ්‍රෙෂ් එකක් එනවා. ඉතින් ඒක සාර්ථක ක්‍රමයක් අත්හදා බලන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති වුණා කියලා. මම හිතනවා මේක ඉතාමත් වෙනස් දෙයක් වෙන්න ඇති කියලා. ඉතින් මොන හරි වෙනස් දෙයක් මම අනිවාර්යෙන් මේක ඔයගොල්ලන්ට එක බෙදා ගන්නවා. මොකද ඔයගොල්ලන්ට වගේම තමයි මගේ මූණේ මට ගොඩාක් ප්‍රශ්න තිබ්බා. මගේ වීඩියෝ බලපෑය ඔයගොල්ලෝ දන්නවා ඇති මුලින් දැම්ම බලපෑය කොහොමද මගේ මූණේ තිබ්බේ කියලා. නමුත් දැන් ඇත්තටම 80%ක විතර වගේ වෙනසක් මගේ මූණට තියෙනවා. ඉතින් තවත් අලුත් දේවල් ඔයගලන්ට එක බෙදා ගන්නත් මම බලාපොරොත්තු වෙනවා. කරලා බලන්න ඉතින් කොහොමද ඔයගලන්ට දැනුනේ මේක අලුත් දෙයක්ද? ඒ දේවලුත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මේක ඇත්තටම හැම රැලි වැටෙනවට ගොඩාක් හොඳයි. ඇස් වටා රැලි වැටෙනවට, ඇස් වටා කළු වෙලා තියෙනවට විශේෂයෙන්ම හොඳයි. ඇස් ඉදිමෙනවට ඒ වගේ දේවල් වලට විශේෂයෙන්ම හොඳයි. කරලා බලන්න. ලොකු ෆ්‍රෙෂ් එකක් ඒ ඔයගලන්ගේ මූණට. ඉතින් මම හිතන්නේ මේක අයිස්ක්‍රීම් සත්කාරයට වඩා ලේසි සත්කාරයක් සහ ප්‍රතිඵල වැඩිපුර දෙන සත්කාරයක්. මම ඔයාලට මීට කලින් අයිස්ක්‍රීම් සත්කාර ගෙනහලා තියෙනවා. ඒවත් හොඳ ප්‍රතිඵල දෙන දේවල්. මොකද ඒවට මම හොඳ ඖෂධ ඇඩ් කරපු නිසා. ඉතින් මේ වගේ දේවල් වලට කිසිම ඖෂධයක් ඇඩ් කළා නැහැ. නමුත් මේකේ තියෙන නැචරල් වෝට් එකෙන් තමයි ඔයගලන්ට මසාජ් එක සිද්ධ වෙන්නේ. ඉතින් ගුවාෂා වගේ දෙයකින් මසාජ් කරනකොට අපිට කරන්න බැහැනේ කුරුලෑ උඩ හොඳ නැහැ. ගෙඩි තිබ්බොත් ඒව උඩ හොඳ නැහැ. ඉතින් ඒව අවොයිඩ් කරලා තමයි අපි කරන්න ඕනේ. නමුත් මේ වගේ දෙයක් කරනකොට අපිට ඇස් උඩ ඇස් යට ඕනම විදිහකට මේකෙන් මසාජ් කරගන්න පුළුවන්. ඉතින් මේක හරි සාර්ථක ක්‍රමයක් සහ හරිම ෆ්‍රෙෂ් නැචරල් ක්‍රමයක්. මේක අත්හදා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් අත්හදා බලලා ඔයගලන්ගේ ප්‍රතිඵල මාත් එක්ක කියන්නත් අමතක කරන්න එපා. ඉතින් විනාඩි 30කට විතර පස්සේ තමයි මේ රිසල්ට් එක ආවේ. මම විනාඩි 30ක් මසාජ් කරලා ඊට පස්සේ විනාඩි 5ක් විතර තියලා මේක සාමාන්‍ය වතුරෙන් හොදලා දැම්මා. හොදලා දාලා මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ලොකු ෆ්‍රෙෂ් එකක් ඇවිල්ලා තියෙනවා මගේ මුහුණට. ඔයාලට පේනවා ඇති. එහෙනම් ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. බයි.